good morning ඉතින් ඔයාලා හැමෝටම අද මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ ඩොක් එකේ තියෙන්නේ මගේ උදේ වරුව ගෙවුන විදිහ. දැන් නම් උදේ 7ට විතර ඇති. බබා නැගිටලා එයත් එක්ක ටිකක් වෙලා ඇඳේ ඉඳලා තාත්තා බබාව ගත්තා. ඊට පස්සේ දැන් මම මේ හදන්නේ උදේට තේ බොන්න. ඔන්න ඉතින් තේ බීලා පොඩ්ඩක් එළියට ආවා. මේ දවස්වල මෙහි පරිසරය නම් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරියට අවුවක් වැටෙන්නෙත් නැහැ. ඉතින් ඔන්න බබාවත් එක්ක අරගෙන චුට්ටක් එළියට වෙලා එයාටත් ওই ගස් කොළන් කුරුල්ලෝ පෙන්න චුට්ටක් එයා වඩාගෙන හිටියා. දැන් අම්මා වැඩට යන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් වැඩට යද්දි බබා හැමදාම අඬනවා අම්මත් එක්ක යන්න. ඉතින් අපේ අම්මා කරන්න ඕන ඔය විදිහට එයා පොඩ්ඩක් මගට එක් කරගෙන යනවා. මේ දැන් ඔන්න මට බායි කියනවා එයා බූම් යන්න. ඉතින් තාත්තට මේ දවස්වල වැඩ නැති හින්දා තාත්තා ගෙදර. ඉතින් තාත්තා අම්මගේ බෑග් එක ඇල්ලගෙන පිටිපස්සෙන් යනවා. ඔන්න බබා නැති අතරේ මම දැන් ඇඳාස් කරගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් දැන් නම් ඇඳාස් කරගෙන ඉවරයි. මේ වෙනකොට බබා ඉත ඔන්න තාත්තා ගෙදර එක්කන් ඇවිත්. ඉතින් එයා තාත්තා එක්ක සෙල්ලම් කරන අතරේ මම ඉක්මනටම ආව එයාගේ රෙදි ටික හොද ගන්න. උදේම රෙදි ටික හොදලා වේලෙන්න දාද්දි ලේසි. රෙදි ටිකත් හොදගෙන ඒ ටික වේලෙන්න දැම්මා. රෙදි ඩැක්කේ නම් රෙදි දාන්න ඉඩක් නැහැ. මේ දවස් ටිකේ හරියට අවුව වැටුන්නේ නැති නිසා රෙදි වේල ගන්න බැරි වුණා. ඉතින් ওই විදිහට රෙදි ටිකත් වේලෙන්න දාලා දැන් නම් බබා අඬනවා මාව දැකලා එයා වඩා ගන්න කියලා. ඉතින් ඉක්මනට රෙදි ටිකත් වේලෙන්න දාලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ බබාට කෑම කවන්න. ඉතින් එයා උදේ ඉඳන් මුකුත් කාවේ නෑනේ නැගිට්ටට පස්සේ. ඒක නිසා ඔන්න දැන් එයාට කෑම කවන්න තමයි හදන්නේ. මේක තමයි තියෙන අමාරුම රාජකාරිය. ඉස්සර නම් හරි ලේසි එයාට කෑම කවන්න. එයාව ගෝ කාඩ් එකේ වාඩි කරවලා තමයි කැව්වේ. දැන් නම් එයා ඒකේ ඉන්නේ නෑ. ඉතින් වඩාගෙන ඇවිද තමයි දැන් එයාට කවන්නේ. මේ වෙනකොට නම් බබාට කවලා එයාව සෝදලා එයාට අලුත් ඇඳුමක් දාලා තියෙන්නේ. ඉතින් මමත් මොන හොදගෙන දැන් කොණ්ඩේ පීර ගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් බලන්නකෝ පණ්ඩිතයා වගේ හිටගත්තාට එකපාරට බිමට වැටෙනවා. තා පොඩ්ඩෙන් ඔළුවත් එක්ක එන ගන්නවා. ළඟටම වෙලා ඉන්න ඕනේ. ඉතින් මේ දවස්වල එයාලා අල්ලගෙන හිටගෙන ඇවිදින්නනේ බලන්නේ. දැන් එයාව ආයෙත් තාත්තට දීලා මම මේ හදන්නේ එයාව නාව ගන්න වතුර එකක් කුණු කරගන්න. මේ දවස් අද මෙහෙට ලයිට් නෑ. ඉතින් වෙනදා නම් මම හීටරෙන් වතුර දෙකක් කුණු කරලා තමයි එයාව නාවන්නේ. ඉතින් ඕන්න අද ලිපේ වතුර එකක් තියලා රත් කරගෙන තමයි එයාව නාව ගන්න වෙන්නේ. ඉතින් ওই විදිහට වතුර එකක් ගෙනල්ලා ලිපේ තිබ්බා එයාව නාවන්න. වතුර එක පැහෙන අතරේ දැන් මං හදන්නේ උදේට කන්න. මේ වෙනකොට නම් කාලා ඉවරයි. කාලා බබාත් එක්ක පොඩ්ඩක් එයාත් එක්ක සෙල්ලම් කරලා දැන් නම් එයාට නිින්ද ගිහිල්ලා. නිදියලා හැරියාම එයාව නාව ගන්න ඕනි. ඉතින් ඔහොම තමයි අද මගේ උදේ වරුව ගෙත උනේ. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. බයි.